අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේවර පහවසර ශිෂ්‍යත්වයට මුහුණ දීමට සිටින ඔයාගේ නංගිට මල්ලිට මේ අජිත් සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා මෙන්න මේ liveteacher.lk කියන සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනි. අපි දැන් බලමු කොහොමද මේ liveteacher.lk කියන සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා www.liveteacher.lk කියලා අපි සර්ච් කරන්න ඕනි. සර්ච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන මෙන්න මේ login කියන බටන් එක ක්ලික් කරන්න ඕනි. එතකොට අපිට මෙන්න මේ වගේ ෆෝම් එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි මේක රෙජිස්ටර් වීමක් සිදු කරන්න ඕනි. මේකේදී අපි මේ I am a student කියන එකට ක්ලික් කරලා අපේ full name එක පළවෙනිටම අපි ටයිප් කරගන්න ඕනි. ඊට පස්සේ තියෙන එකේ අපි A level student කියන නම් A level කරන subject එක year එක අපි මෙතන ටයිප් කරගන්න ඕනේ. දැන් මම මෙතන රෙජිස්ටර් වෙන්නේ පහවසර මේ ළමෙක් විදිහට. එතකොට අපි මෙතන ඒ විදිහට ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙන එකේ අපි අපේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරගන්න ඕනේ. දැන් මම මෙතන කලින් ඊමේල් ඇඩ්‍රස් එකක් ටයිප් කළා. මේක රෙජිස්ටර් වෙලා තියෙන නිසා මට මේ ඊමේල් ඇඩ්‍රස් පෙන්නනවා. එහෙම නැතුව මම දැන් මේ අලුත් මේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපිට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් පාස්වර්ඩ් එකක් අපි මෙතන යොදා ගන්න ඕනේ. මම දැන් මෙතන 1 2 3 4 5 6 කියලා මේ පොඩි පාස්වර්ඩ් එකක් මෙතන ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපේ මොබයිල් නම්බර් එක වැඩ කරන ෆෝන් නම්බර් එකක් අපි මෙතනින් ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ස්කූල් එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ about you කියන එකේ ඔයා ගැන පොඩි විස්තරයක් අපි මෙතනින් ටයිප් කරන්න ඕනේ. මම දැන් මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ register now කියන බටන් එක උඩ අපි ක්ලික් කරන්න ඕනි. දැන් ඔයාගේ account එක create වෙලා තියෙන්නේ. දැන් අපි මේකේ login වීමක් සිදු කරන්න ඕනි. ඒකට අපි අර register වෙනකොට type කරපු email එකයි password එකයි මෙතන type කරන්න ඕනි. මේ විදිහට මම මගේ email එක type කරගන්නවා. password එකත් මම type කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ login now කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට සයිට් එක ඇතුලේ ඔයාගේ account එක අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට පුළුවන් අපේ account එකේ මොන හරි details වෙනස් කිරීමක් සිද්ධ වෙනවා නම් අපි සියලුම දේවල් කරන්නේ මෙතනින්. මෙතනදී අපිට පුළුවන් අපේ profile photo එක upload කරගන්න. ඒකට අපිට computer එකේ තියෙන photo එකක් උනත් upload කරගන්න පුළුවන්. මේ දකුණු පැත්තෙන් තියෙන details update කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපේ phone number එකෙන් මාරු කරනවා නම් අපි මෙතන type කරලා මෙන්න මේ update now කියන බටන් එක click කරලා අපිට පුළුවන් අපේ details නැවත update කිරීමක් සිදු කරන්න. ඒ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා අපිට. අපි ඒ ඕකේ කරාට පස්සේ නැවතත් ඔයා මේ විදිහට සයිට් එක ඇතුළට එනවා. දැන් අපි බලමු මෙන්න මේ අපගේ ගුරුවරුන්ගේ පාඩම් කියන ටැබ් එක ක්ලික් කරලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න සර්ලාගේ ඩීටේල්ස්. මේ ෆ්‍රී ලෙසන්ස් කියන ටැබ් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ සයිට් එක ඇතුලේ අපිට ෆ්‍රී බලන්න පුළුවන් ලෙසන්ස් මොනවද තියෙන්නේ කියලා. මේ log out කියන බටන් එක ක්ලික් කරාම ඔයාව සයිට් එකෙන් log out වීමක් සිද්ධ වෙනවා. my account කියන එකට ගියාට පස්සේ අපේ account details අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ අපගේ ගුරුවරුන්ගේ පාඩම් කියන ටැබ් එක ඇතුළට නැවතත් ගිහිල්ලා එතනදී අපි මෙන්න මේ අජිත් කුලරත්න කියන සර්ගේ read more කියන එක උඩ ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ අපිට මෙතන තව මැසේජ් එකක් එනවා view all lessons කියලා. ඒ බටන් එකත් අපි ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ සර්ගේ දැනට අප්ලෝඩ් කරලා තියෙන lessons මොනවද කියලා. දැන් මේකේ එක lesson එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේකේ valid period එක, total hours, free fees එක අපිට බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ අපි මෙන්න මේ subscribe now කියන බටන් එක ක්ලික් කරන්න ඕනි. Echoing around these walls, fighting to create a song. I don't wanna miss a beat. ඊට පස්සේ මෙන්න මේ order now කියන බටන් එකත් අපි ක්ලික් කිරීමක් සිදු කරන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ කොළ පාටින් දීලා තියෙන එක ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔන්ලයින් පේමන්ට් සිද්ධ කරනවා නම් ඔයාලට පුළුවන් මේ බටන් එක ක්ලික් කරලා ගිහිල්ලා ඔයාගේ පේමන්ට් එක සිද්ධ කරන්න. දැන් අපි බලමු කොහොමද මේකේ පේමන්ට් එක සිද්ධ කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ account details පෙන්නනවා. අපේ name එක, email එක, number එක, school එක, ඒ ටික අපේ details පෙන්නනවා. මේ pay now බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට පෙන්නනවා මේ විදිහට අපේ card එකේ අපිට pay කරන්න පුළුවන් method එක. easy cash, m cash, එහෙම නැත්නම් අපේ card එක අපිට මෙතනදී select කරන්න පුළුවන්. දැන් මෙතනදී මගේ මේ master card එක මම ක්ලික් කරගන්නවා. Fueled by them to see the horizon, turn us to thousands, and we'll grow in. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ details ටිකක් type කරන්න එනවා. ඒකෙදි මම මේ card එකක් මේ දාලා තියෙන card එකේ තියෙන details ටික මම මේ පැත්තෙන් type කරනවා. මේකෙදි ඔයා type කරන්න ඕනි ඔයාගේ card එකේ තියෙන details. card on name on card කියන එකට ඔයාට කැමති name එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ pay කියන බටන් එක අපි ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ නැවතත් ඔයාගේ site එක refresh වෙලා ඔයාට නැවත log වෙන්න කියලා කියනවා. එතකොටත් අර කලින් පාවිච්චි කරපු email password type කරලා login වීමක් සිදු කරන්න ඕනි. ඊට පස්සේ අපගේ ගුරුවරුන්ගේ පාඩම් කියන ටැබ් එක ඇතුළට ගිහිල්ලා අජිත් කොරණු සර්ගේ ටැබ් එක උඩ read more ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ මේ view all lessons ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් සර්ගේ lessons බලා ගන්න. දැන් අර අපි කලින් තිබිච්ච lesson එක ඇතුළට ආයෙ යන්න ඕනි subscribe now බටන් එක ක්ලික් කරලා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් සර්ගේ lesson එක. මේක මෙන්න මේ play බටන් එක ක්ලික් කරලා අපිට මේ lesson එක බලන්න පුළුවන්. මෙන්න මේ settings බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ quality අඩු වැඩි කරගන්න. මෙන්න මේ full screen බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ full screen මේ සර්ගේ වීඩියෝ එක බලා ගන්න. දැන් අපි බලමු කොහොමද මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා මේ පාඩම් ටික අපි මේ අපේ මොබයිල් ඩිවයිස් එකකින් කරගන්න කියලා. මෙන්න මේ විදිහට අපි www.liveteacher.lk කියලා සර්ච් කරන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට සයිට් එකට ඔයාලා ලින්ක් වෙනවා. ඒකෙදිත් මේ උඩ තියෙන මෙනු බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ login කියන බටන් එක බලා ගන්න පුළුවන්. ඒකෙදි අර අපි කලින් විදිහට අපේ details type කරලා register වීමක් සිදු කරන්න ඕනි. ඔයා දැනටමත් register වෙලා නම් තියෙන්නේ login now කියන එකට ගිහිල්ලා අපේ email password දාලා අපි log වෙන්න ඕනි. මම දැන් මෙතනදී කලින් මම register වුණා නිසා මම මෙතන login details type කරලා log now කියන බටන් එක ක්ලික් කරගන්නවා. මෙන්න මේ විදිහට අපිට අර කලින් වගේම අපේ account details බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ නැවතත් අර උඩ තියෙන මෙනු බටන් එක ක්ලික් කරාට පස්සේ අපගේ ගුරුවරුන්ගේ පාඩම් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අජිත් සර්ගේ ටැබ් එක උඩ ක්ලික් කරාම අපිට අර කලින් වගේම ටැබ් ටිකක් බලා ගන්න පුළුවන්. අපි ඒ ඔක්කොම ඕපන් කරන්න ඕනි. ඊට පස්සේ මේ subscribe වීඩියෝ කියන එක ක්ලික් කරාට පස්සේ අපිට මේ වගේ අර කලින් වගේම අපිට බලා ගන්න පුළුවන්. ඔන්ලයින් පේමන්ට් කරනවා නම් අපි පාවිච්චි කරන්න ඕනි අර කොළ පාට ටැබ් එක. දැන් අපි මේකේදී විශේෂ දෙයක් කතා කරනවා. ඒ තමයි කොහොමද මේකට බැංක් ස්ලිප් එකක් අප්ලෝඩ් කරන්න කියලා.
අපිට අපේ PC එක පාවිච්චි කරනවා නම් මේක ඒකෙදිත් මේ විදිහටම අපිට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේ choose file කියන එක ක්ලික් කරලා අපිට අපේ ෆොටෝ එක අපි අප්ලෝඩ් කරන්න ඕනි බැංක් එකෙන් දෙන ස්ලිප් එක. අප්ලෝඩ් කරාට පස්සේ අපේ ඕඩර් එක කන්ෆර්ම් වුණා කියලා අපිට මැසේජ් එකක් සීන් වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ මැසේජ් එක බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, වීඩියෝ එකට කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අනිත් කට්ටියවත් බලන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න.